ඉතින් අද මම ඔයාලට ගෙන්නන්නේ මගේ ටැංකේ ක්ලීනින් වීඩියෝ එකක්. සති දෙකක් ගෙදර හිටියේ නෑ. දැන් තාත් මෙහෙමයි ටැංකියේ. හොඳටම ඇල්ගී වැදිලා තියෙනවා මෙයාලගේ. කාලා කෑම කාලා සවුත් වෙලා තියෙන වතුරකයි. මම ඔයිම කරන් හිතන් ඉන්නේ ඉස්සෙල්ලාම ග්ලාස් ටික ක්ලීන් කරගන්න ඕනේ. ග්ලාස් ටික ක්ලීන් කරලා මෝටර් එකක් ක්ලීන් කරලා ඊට පස්සේ බොටම් ග්ලාස් එකක් ක්ලීන් කරගෙන වෝටර් චේන්ජ් එකක් දීලා බලමු කොහොමද මම ටැංක් එක ක්ලීන් කරගන්නේ. එහෙනම් වීඩියෝ එකේදී හම්බ වෙමු. ग्लास टिक क्लीन करगा फ्रंट ग्लास है बैक ग्लास है ඊට පස්සේ බොටම් ග්ලාස් එක මේ ටිකම ක්ලීන් කරගමු බලමු කොහොමද වෙන්නේ කියලා. එහෙනම් වැඩේ පටන් ගමු. ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති මම පුටුවක් උඩ නැගලා ඉන්නේ. මොකද මේ ටැංකිය මට වඩා ගොඩක් උසින් තියෙන්නේ. ග්ලාස් ටික ඔක්කොම හොඳට ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් මේක උඩ නගින්නම සිද්ධ වෙනවා. මොකද ටැංකියේ හැම තැනම ඇල්ගී බැඳිලා තියෙනවා. ඉතින් ඒක හොඳට සුද්ධ කරගන්න ඕනේ. එදිනෙදි මම කීප වතාවක්ම ග්ලාස් ටික හොඳට ක්ලීන් කරගන්නවා. මොකද ඇල්ගී සම්පූර්ණයෙන්ම ග්ලාස් ටික වහගෙනයි තියෙන්නේ. ඉතින් ඒ ටික ඔක්කොම හොඳට සුද්ධ කරගත්තේ නැත්නම් අපි මේ ක්ලීන් කරන එක කිසි තේරුමක් නැහැ. ඒ හින්දා මම කීප වතාවක්ම හොඳටම සුද්ධ කරගන්නවා මේ ග්ලාස් ටික. එහෙනම් යාළුවනේ දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු අපි කොහොමද මේක ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. මෙතනදී මම කරන්නේ ගොඩක් මැදගත් ග්ලාස් වලින් ගැලවුණු ඇල්ගී ප්‍රමාණය තියෙනවා. අර එකතු වුණු රොඩු ටික තියෙනවා. ඒ ටික ඔක්කොම මම බටයක් දාලා එක්කම එළියට ඇදලා ගන්නවා. දැන් ග්ලාස් ටික ක්ලීන් කරගෙන ඉවරයි. ඊට පස්සේ වතුරත් භාගයකට විතර අඩු කරගත්තා. දැන් මම කරන වැඩක් තමයි මේ මම සාමාන්‍යයෙන් මේ මෙතනින් බ්ලු ටිකක් පාවිච්චි කරනවා. මේ ටැංකිය වතුර පුරවන්න කලින් මෙහෙම වතුර භාගයක් විතර අඩු කරලා මෙතනින් බ්ලූ ටිකක් මම ගොඩක් නෙමෙයි මූඩියකමාරක් විතර මම දානවා. මේකේ මේ වතුර වල තියෙන බැක්ටීරියා ඒ ටික විනාශ වෙලා මාළුන්ටත් ගොඩක් හොඳයි මේක. ඉතින් මම දානවා මූඩියකමාරක් විතර වතුර පුරවන්න කලින්. මම මෙතනින් බ්ලූ ඇඩ් කරගෙන තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඒගොල්ලොන්ට
සෙට් වෙනකන් ඉන්න තියලා අපි එතකන් සම්ප් එක සුද්ධ කරගමු. සම්ප් එකේ ක්‍රියාකාරීත්වයෙන් විදි මැනහිලා තියෙන්නේ. බලමු මේක කොහොමද සුද්ධ කරගන්නේ කියලා. හරි අපි දැන් සම්ප් එකේ තියෙන ස්පොන්ජ් ටිකයි K1 ෆිල්ටර් මීඩියා ටිකයි ඒ ටික අරගෙන එළියට සුද්ධ කරගමු. ඊට පස්සේ සම්ප් එක උඩ තියලා තිබ්බා මම පොතෝස් වැල් ටිකක් ඒ ටිකත් අයින් කරගෙන සම්ප් එකේ රූෆ් එක විදියට මම පාවිච්චි කරලා තියෙන මේ බෝඩ් එකත් අයින් කරලා මේක සම්පූර්ණ ක්ලීන් කරගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම මම මෙතනදී සම්ප් එකේ තියෙන ස්පොන්ජ් ලේස් ටික අයින් කරගන්නවා. අයින් කරගෙන ඒ ටික ක්ලීන් කරගන්න තමයි දැන් මම ලැහැත්ති වෙන්නේ. මම හිතන්නේ මම මාසෙකින් විතර සම්ප් එක ක්ලීන් කරලා තිබුණ නැහැ. ඒ හින්දා සෑහෙන මේ ජරා ගොඩක් එකතු වෙලා තිබුණේ. ඒකේ ඇල්ගී වැදිලායි ෆිල්ටර් එක හොඳටම දුවලා තියෙනවා. ඉතින් ඒකෙන් සම්ප් එකත් හොඳටම ක්ලීන් කරගන්න ඕන වුණා මට. ඒකත් මේ වෙලාවේ මම හොඳටම ක්ලීන් කරගත්තා. ස්පොන්ජ් ටික ඔක්කොම ක්ලීන් කරගත්තට පස්සේ මම සම්ප් එකේ තියෙන වතුර ටික අයින් කරගන්නවා. අයින් කරගෙන සම්ප් එකත් හොඳටම පිරිසිදු කරගන්න ඕනේ. ග්ලාස් ටිකත් මැදලා ඉතුරු තියෙන ඒවා ටික ඔක්කොමත් එක්කම ක්ලීන් කරගන්න ඕනේ. මේ තේරෙන්නේ මම සම්ප් එක ඔක්කොම ක්ලීන් කරන් ඉවරයි. දැන් ස්පොන්ජ් ලේයර්ස් ටික දාගන්න ඕනේ. ඊට අමතරව මේ K1 ටිකයි අනිත් ෆිල්ටර් මීඩියා ටික මම ඇඩ් කරගන්න ගමන් තමයි තියෙන්නේ. පස්සේ මට හිතුණා මෙතනදී ස්පොන්ජ් ලේයර් එකක් තියෙනවා මං ගාව පරණ පැඩින් එකක්. ඒකත් මේකට ඇඩ් කරා නම් හොඳයි කියලා. මොකද දැන් ඉන්න මාළු ප්‍රමාණෙත් වැඩිත් එක්ක අපි දැන් සම්ප් එක ක්ලීන් කරන් ඉවරයි. මං ගාව තිබ්බ පරණ මේ පැඩින් කෑල්ල ටික. මගේ දැන් තියෙන ටික සවුත්ුයි. මේ හින්දා අපි අලුතෙන් පැඩින් කෑල්ල ටික එකතු කරමු. මම මේ පරණ පැඩින් ටිකත් මේකටම දාගන්නවා. කොහොමද සිමිට වෙනවනේ. වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතනදී මම සම්ප් එක සම්පූර්ණයෙන් ක්ලීන් කරලා ඉවරයි. දැන් සම්ප් එකට වතුර පුරවන්න ඕනේ. ඒකට වතුර පුරවන්න කලින් ටැංකියකටත් වතුර පුරවන්න ඕනේ. ටැංකියේ වතුර පුරවලාට පස්සේ තමයි සම්ප් එකට වතුර පුරවන්න වෙන්නේ. ඉතින් දැන්ට මම ඔක්කොම ග්ලාස් ටික ඔක්කොම ක්ලීන් කරන් ඉවරයි. සම්ප් එකේයි ටැංකිය එකේයි ඔක්කොගේම ෆිල්ටර් මීඩියාත් මම එකතු කරගෙන තමයි තියෙන්නේ. දැන් නම් අපේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් තියෙන වතුර පුරවන්න. බලමු වතුර පුරවනවා කොහොමද ඉස්සරහට වැඩේ වෙන්නේ කියලා. දැන් නම් තියෙන වතුර පුරවන්න. වතුර පුරවන්න කලින් මම වතුර ටිකක් මේකට පුරවලා ආපහු වතුර ටිකක් අඩු කරනවා. මොකද මේ මට තේරුණා තව වතුර ටිකක් අඩු කරලා පිරවුවනම් හොඳයි කියලා. මොකද ඒ තරමට මේකේ ජරාව ගොඩක් බැඳිලා තිබ්බා. ඇල්ගී ප්‍රමාණයත් එක්ක වතුරත් ටිකක් සවුත් වෙලායි තිබුණේ. ඒ හින්දා මම තවත් වතුර ටිකක් අඩු කරලා අලුත් වතුර ටික පුරවනවා.
ඉතින් යාළුවනේ දැන් නම් වැඩ භාගයට භාගයක්ම ඉවරයි. දැන් තියෙන වතුර පුරවන්න. වතුරත් මම ඉස්සෙල්ලා ගොඩක් අඩු කරගත්තා. ඒ ගමන් තවත් ග්ලාස් වල තිබුණ ඇල්ගී ප්‍රමාණය මට දකින තැන් වලින් මම සුද්ධ කරා. ඒ තරමට ඇල්ගී වැදිලා තිබ්බේ මේකේ. ඉතින් දැන් ඔක්කොම ක්ලීන් කරලා ඉවරයි. දැන් තියෙන වතුර පුරවන්න. දැන් වතුර පිරෙන ගමන් තියෙන ටැංකියට. ඉතින් යාළුවනේ මේ මෙහෙමයි දැන් ටැංකිය ක්ලීන් කරගත්තේ. සම්පූර්ණ ක්ලීන් කරලා තියෙන්නේ. ඔයාලා දකින්න ඉතින් මාර ජරාවක් තිබ්බා. කියන්නේ එල්ගී වලින් තමයි සම්පූර්ණ මේ ටැංකිය වැහිලා තිබ්බේ. සති දෙකයි ගෙදර හිටියේ නැත්තේ. දැන් ක්ලීන් කරගෙන තියෙන්නේ. මම ගෙදර තියෙන්නේ අපේ ක්ලෝරින් වතුර. ඒ හින්දා මම පාවිච්චි කරන අන්තිමට මේ ඇන්ටික්ලෝ මේකට සාමාන්‍යයෙන් මේකේ මූලි 5ක් විතර දාන්න ඕනේ. මම දැන් මේ ප්‍රමාණයදී මම මේක ඇඩ් කරගන්නවා මේකට. ඉතින් දැන්ට නම් කවුඩි ගතියක් තියෙනවා වතුර එකේ. මොකද මම වතුර ලෙවල් එක ගොඩක් අඩු කරලා තමයි මේක කරේ. බලමු පැයක් දෙකක් යනකොට දැන් ෆිල්ටර් එකක් දාලා තියෙන සම්ප එකක් දුවනවා. ඉතින් පැයක් දෙකක් යනකොට මේක ක්ලීන් වෙලා එනවා, ක්ලියර් වෙනවා. ඉතින් යාළුවනේ ඔන්නෝම අවසානයේදී දැන් තියෙන තත්ත්වය ඔයාලා දකින්නදී මුලින් තිබ්බ විදිහයි දැන් තියෙන තත්ත්වෙයි. තවත් මේකේ ක්ලවුඩි ගතිය ටිකක් තියෙනවා. ඒ ක්ලවුඩි ගතියත් පැය දෙකක් විතර යනකොට ක්ලියර් වෙලා එනවා ෆිල්ටර් එක දුවන්න. ඉතින් ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ටැංක් ක්ලීන් අප් එකක් කරන්නේ. මං කරන විදිහ මං ඔයාලට ඔය දැන් මං කරලා පෙන්නුවේ. කොහොමද අන්තිමට මගේ ටැංක් එක ක්ලීන් කරගත්තේ. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඊළඟ